ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට ඔයාලා සියලු දෙනාම. අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ කේක් සඳහා පාවිච්චි කරන අමුද්‍රව්‍ය සහ ඒ වගේම වෙන කාර්යයන් පිළිබඳව. අපි බලමු මේ එක එක අමුද්‍රව්‍ය වලින් කෙරෙන කාර්යයන් මොනවද කියන එක. මුලින්ම අපි කේක් වලට පිටි පාවිච්චි කරනවා. මේකෙදි සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ ගොඩක් දුරට කේක් පිටි තමයි. මේ කේක් පිටි මගින් කේක් එකේ සැකිල්ල නිර්මාණය කරනවා. ඒ වගේම කේක් එකේ තියෙන දියර ප්‍රමාණය රඳවා ගැනීම කරනවා. ඊළඟට අපි පාවිච්චි කරන අමුද්‍රව්‍යයක් තමයි බටර්. බටර් වලින් අපිට කේක් එකට අවශ්‍ය කරන මෘදුභාවය ලබා දෙනවා. ඒ වගේම තෙතමනය රඳවා ගැනීම සිදු කරනවා සහ වායුව රඳවා තබා ගැනීමේ ගුණය වැඩි කරනවා බටර් මගින්. ඊළඟ අමුද්‍රව්‍ය තමයි සීනි. සීනි වලින් කරන කාර්යය තමයි පැහැ ලබා දීම, ඒ වගේම රසය ලබා දීම සහ දියර ප්‍රමාණය රඳවා ගැනීම. හතරවෙනි අමුද්‍රව්‍ය තමයි බිත්තර. අපි බිත්තර පාවිච්චි කරන්නේ කේක් එකේ මෘදුභාවය ලබා ගන්න, ඒ වගේම රසය ලබා ගන්න සහ සැකිල්ල නිර්මාණය කරගන්න වගේම වායුව රඳවා ගන්න මේ බිත්තර අපි පාවිච්චි කරනවා. ඊළඟ අමුද්‍රව්‍ය තමයි කිරි. මේක දියර වශයෙන් හෝ පිටි වශයෙන් වලට පාවිච්චි කරන්න පුළුවන්. මේ කිරි වලින් අපිට වෙන්නේ පැහැ ලබා දීම, ඒ වගේම සැකිල්ල නිර්මාණය කිරීම සහ තෙතමනය රඳවා ගැනීම කියන කොටස කිරි මගින් සිද්ධ වෙනවා. ඊළඟට අපි පාවිච්චි කරන දෙයක් තමයි බේකින් පවුඩර්. මේ බේකින් පවුඩර් මගින් වෙන්නේ වායු පීඩනය ලබා දීම සහ වායුව ඇතුළත් වෙන්න අපිට මේක උපකාරී වෙනවා. අපි කේක් වලදී පාවිච්චි කරන තවත් අමුද්‍රව්‍යයක් තමයි බේකින් සෝඩා. බේකින් සෝඩා වලින් වෙන්නේ කේක් වල පැහැ වැඩි කර ගැනීම. අපි මේ බේකින් සෝඩා හැම කේක් එකකටම පාවිච්චි කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් චොක්ලට් කේක්, රෙඩ් වෙල්වෙට් කේක්, ඩේට් කේක්, පොල් කේක් මෙන්න මේ වගේ කේක් වලට අපි මේ බේකින් සෝඩා පාවිච්චි කරනවා. ඒක අපි පාවිච්චි කරන්නේ පැහැ වැඩි කර ගන්න. සහ විශේෂයෙන්ම චොක්ලට් කේක් වලදී නම් චොක්ලට් කේක් එකේ පිපීමට අපි මෙන්න මේ බේකින් සෝඩා පාවිච්චි කරනවා. මම හිතනවා ඔයාලට මේ කරුණු හොඳින් පැහැදිලි වෙන්න ඇති කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.